අයිබෝන් සෑම සියලුම දෙනාට ඉතිං අද දවසේ විශේෂයෙන්ම වීඩියෝ එකක් කරන්න කල්පනා කරේ මේ මොහොතේ ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාට ඇත්තටම සිත් කම්පා කරවන සිදුවීම් මාලාවකින් පසුව පොඩි සංක්‍රාන්ති කාලයක් තමයි මේ පසු වෙන්නේ. ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි දන්න දෙයක් තමයි ලංකාවේ ගිය දශක කිහිපය ඇතුළත මේ හා සමාන ව්‍යසන කිහිපයක් වුණා. ඒ සෑම අවස්ථාවකම ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි ඇත්තටම එකිනෙකාට උදව් කරගනිමින් ඒ වගේම මේ මොහොතේ අවතැන් වූ ජනතාවට විවිධ ප්‍රදේශවලින් බඩු බාහිර ආදී අරගෙන භෞතික දේවල් සපයන ගමන් ඉන්නවා. ඉතින් ඒ වගේ හොඳ හදවත් තියෙන මිනිස්සු ලංකාවේ ගොඩක් ජීවත් වෙනවා. හැබැයි අපි භෞතික දේවල් විතරක් අපි කොහොමද මිනිස්සුන්ට ෂෙයා කරලා මනස හදන්න කියන ප්‍රශ්නේ අපිට ඇත්තටම ඉතුරු වෙනවා. ඒ නිසා මම කල්පනා කරා කතා කරන්න මේ වගේ අවස්ථාවක අපි කොහොමද අපේ මානසික තත්ත්වය ඉස්සරහට ගෙනියන්නේ, හොඳ මානසික තත්ත්වයක් කොහොමද අපි පවත්වාගෙන යන්නේ කියන කාරණාව සම්බන්ධව කතා කරන්න. මොකද හේතුව මේ වෙච්ච ව්‍යසනයත් එක්ක ගත්තාම අපේ භෞතික දේවල් නැති වුණා වගේම බොහෝ දෙනෙක්ගේ මානසික බිඳවැටීම් මේ වෙද්දි සිදු වෙලා තියෙනවා. එතකොට අපි කොහොමද මේ මනස නැවත අපි යථා තත්ත්වයට පත් කරගන්නේ? පුද්ගලයෙක් තුළ තියෙන මානසික ශක්තිය හරි ආකාරව පාවිච්චි කරොත් රටක් විදියට නැගිටින්න ඉතාම වේගෙන් අපිට නැගිටින්න හැකියාව තියෙනවා. එතකොට ධනාත්මක චින්තනය ගැන මම කතා කරොත් මේ වෙලාවේ සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වෙලාවේ වෙලා තියෙන දේවල් එක්ක අපි කොහොමද පොසිටිව් දකින්නේ, අපි කොහොමද පොසිටිව් ඉන්නේ කියන කාරණාව ගොඩක් අය මගෙන් අහන්න පුළුවන්. හැබැයි අපි බොහෝ වෙලාවට කතා කරලා තියෙන දෙයක් තමයි අතීතයේ වෙච්ච දේවල් අපි නැවත නැවත මෙනෙහි කර කර මතක් කර කර ජීවත් වුණොත් අපිට අනාගතේ ශක්තිමත් කරගන්න හම්බෙන්නේ නැහැ. අතීතයේ වෙච්ච දේවල් වලින් අපි අත්දැකීමක් කරගෙන අපේ අනාගතේ කොහොමද සාක්ෂාත් කරගන්න කියලා අපි කල්පනා කරොත් අපිට අපේ අනාගතේ අද ඉඳලා තීරණය කරන්න පුළුවන් මොන ආකාරයෙන්ද විසඳ ගන්න කියන කාරණාව. අපේ ජීවිතයේ සාර්ථකත්වයට යම්කිසි තැනකට ආවට පස්සේ අපි හැමෝගෙම ආත්ම ශක්තිය ඊටාම ඉහළයි. හැබැයි අපිට යම් කිසි මේ වගේ ව්‍යසනයක් වුණාට පස්සේ අපේ ආත්ම ශක්තිය අපිට මැනගන්න පුළුවන් අපි මානසිකව වැටෙනවද එහෙමත් නැත්නම් නැවත නැගිටිනවද කියලා. වැටුණට පස්සේ අපිට කරන්න තියෙන ඊළඟ එකම උත්තරය තමයි නැවත නැගිටින එක. ඒ නැවත නැගිටින්න නම් අපේ මානසික මට්ටම හරියාකාරව අපි පවත්වාගෙන යන්න ඕන ධනාත්මක විදිහට. එතකොට ස්වභාව ධර්මයෙන් අපිට මේ වෙලාවේ ලොකු පණිවිඩයක් දීලා තියෙනවා. විශේෂයෙන් මම දැක්කා ගංගා ඇලදොල පිටාර ගැලුවට පස්සේ ප්ලාස්ටික් බෝතල් කැලිකසල ගොඩාක් දේවල් නැවත මිනිස්සුන්ටම ආවා. ඒ කියන්නේ මේ මිනිස්සු විසින්ම කරපු වැරදි නැවත අනිත් පැත්තටම එන්න පටන් ගත්තා. එතන මේ පණිවිඩේ අපි හරියට ඔලුවට අරන් මෙතනින් එහාට කල්පනා කරන්න ඕනේ. සබහාදාමත් එක්ක හරියට අපි යන පැත්තට යන්න ඕනේ. එහෙම නැතුව සබහාදාමට විරුද්ධව අපි වැඩ කළා හරියන්නේ නැහැ. ඒ වගේම තමයි අපිට අහිමි වෙච්ච දේවල් ගැන අපි නැවත නැවත පසුතැවෙන්නේ නැතුව අපි නැවත කොහොමද ඒක ගොඩනගා ගන්න කියන මානසිකත්වය අපි හදාගත්තොත් අපිට ඊටාම ඉක්මනින් පාරවල් ටික හැරෙන්න පටන් ගන්නවා. එතකොට මීට කලින් කොවිඩ් ව්‍යසනය වෙන්න පුළුවන්, අපේ යුද්ධයක් තිබ්බා, ඒ යුද්ධ කාලේ වෙන්න පුළුවන්, මේ වගේ භෞතික දේවල් අපිට ගොඩක් අහිමි වුණා. හැබැයි අහිමි වුණාට අපි නැවත නැගිට්ටා. හැබැයි ඒ නැවත නැගිටින්න අපි මානසිකත්වය හදාගන්න කොච්චර කාලයක් ගන්නවද කියන එක මත තමයි පුද්ගලයෙක් කොච්චර ඉක්මනින් නැගිටිනවද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා අද ඉඳලා අදිෂ්ඨාන කරගත්තොත් අපි එකතු වෙලා මේ ගමන පටන් ගන්න, නැවත නැගිටින්න, මේක රීබිල් කරන්න, ලංකාව නැවත තිබ්බ තැනට ගන්න අපි මනස හදාගත්තොත් අද ඉඳලා අපිට පුළුවන් දශමෙන් දශමේ පියවරෙන් පියවර අපිට ඉහළට එන්න. නැවත හිටපු තැනට එන්න මානසික මට්ටම තමයි අංක 1. අපි ධනාත්මක විදියට දැකලා මේ වෙච්ච දේෙන් අපි කොහොමද නැවත නැගිටින්නේ, මේ හම්බුන පණිවිඩය අපි කොහොමද හරියටම ගන්නෙ, සබහාදාමට විරුද්ධව අපි යන්නේ නැතුව කොහොමද අපි වැඩ කරන්න කියන කාරණාව හරියට ඔලුවට අරගෙන නැගිටින්න අපි උත්සාහ කරමු. හැමෝම අපි එකතු වෙලා ධනාත්මක මානසිකත්වයක් හදාගෙන දශමෙන් දශමේ පියවරෙන් පියවර අද ඉඳන් හෝ අපි නැවත නැගිටින්න උත්සාහ කරමු. ජය වේවා. ඉලක්කය කනහරා යටතට බවතික හිංසය විත් ගයන් ප්‍රතික